හෙල්ලෝ යාළුවනේ ඔන්න ඉතින් බෝඩිමේ ඉඳන් හොස්ටල් ආවට පස්සේ මම කරන පළවෙනි ව්ලොග් එක තමයි මේ. ගොඩක් අය හොස්ටල් ගැන විස්තරයක් ඇහුව නිසා මම ඒ ගැන කියන්නම් මේ වීඩියෝ එකේම. ෆස්ට් එකේදී අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ රාමනාදන් කියලා හොස්ටල් එකක්. ඊට පස්සේ සෙකන්ඩ් එකේදී අපිට බෝඩිමේ ඉන්න වෙනවා. ඊට පස්සේ තර්ඩ් ඉයර් එකට හිල්ඩා එක හම්බ වෙනවා. ෆෝර්ත් ඉයර් ඇන්ඩ් ෆයිනල් ඉයර් අපිට විජයවර්ධන තමයි හම්බ වෙන්නේ. මේක තමයි අපේ හොස්ටල් රූම් එකට පේන වීව් එක. අද දවස නම් ගොඩක් පැක් වෙච්ච දවසක්. මොකද හවස අපිට ෆාම් එකේ ප්‍රැක්ටිකල්ස් උත් තියෙනවා. ඔයාලට පේනවනේ අපි බරට බරේ බූට්ස් උත් අරගෙන යන විදිහ. ඔයාලට දැන් මම පෙන්නන්නම් අපේ හොස්ටල් එකේ ඉඳන් අපේ ෆැකල්ටි එකට තියෙන ෂෝට් කට් එක. අපිට ඇත්තටම හොස්ටල් එකේ ඉඳන් ෆැකල්ටි එකට යන්න විනාඩි 5ක් 10ක් අතර කාලයක් තමයි යන්නේ. මේ ඉන්නේ අපිට යන පාරේදී හම්බ වෙච්ච යාළුවෝ දෙන්නෙක්. මේ ඉන්නේ අපේ පැතොලොජි ඩිපාර්ට්මන්ට් එකේ සරත්. මෙයාගේ නම් ටිකක් ලොකුකම. ඔන්න ඉතින් කොහොම හරි උදේ ලෙක්චර් එකට අපි ආවා. ඊට පස්සේ ලෙක්චර් එක මැදදී චූටි බ්‍රේක් එකක් දුන්නා. ඊට පස්සේ ආයෙත් ලෙක්චර් එක පටන් ගත්තා. මේ තියෙන්නේ අපේ ලන්ච් බ්‍රේක් එක. හවස් වරුවේ අපිට තිබ්බේ ෆාම් එකේ ප්‍රැක්ටිකල් එකක්. මේ අපි ඉන්නේ බස් එක එළියට ගන්නකම්. අපි මේ යන්නේ උඩ පේරාදෙනියේ තියෙන වෙටනරි ටීචින් ෆාම් එකට. අපේ පොඩි රූල් එකක් තියෙනවා. අපි ෆාම් ප්‍රැක්ටිකල්ස් වලට යද්දී නියපොතු කපලා යන්න ඕනේ. ඔයාලට මේ පේන්නේ නියපොතු කපන්න අමතක වෙච්ච ළමයි බස් එකේ ඇතුළේ නියපොතු කපන විදිහ. ඔයාලට මේ පේන්නේ අපේ වෙටනරි ටීචින් ෆාම් එක. මේ ඉන්නේ අපේ එදා දවසේ ප්‍රැක්ටිකල් එකට එකතු වුණු අලුත් යාළුවෙක්. අපිට අද දවසේ කරන්න තිබ්බ ප්‍රැක්ටිකල් එක තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින්. ඔයාලට මේ පේන්නේ අපේ සර් අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් කරන විදිය උගන්වන හැටි. එතකොට මේ ඉන්නේ වෙහෙසටපත් වෙච්ච අපි. ඔන්න ඉතින් අපි ආයෙත් ෆැකල්ටි එකට යන්නයි හදන්නේ. Thank you for watching.